Hi village behave family. ඉතින් ඔන්න අපි අද ඇවිත් ඉන්නේ ගාල්ලට. ඉතින් විශේෂයෙන්ම අපිට කමෙන්ට් එකක් ඇවිත් තිබ්බා ගාල්ලේ යන්න කියලා. ඉතින් අපි හිතුවා ඊළඟ ට්‍රිප් එක අපි ගාල්ලේ යනවා කියලා. ඉතින් ඒ හිතුවා වගේම අපි ඔන්න ගාල්ලට ආවා. ඉතින් දැන් මුලින්ම අපි කියන්න යන්නේ අපි ගාල්ලේ නැවතුනේ කොහේද කියලා. ඒත් එක්කම අපිට හම්බුණු රූම් එකේ පුංචි රූම් ටුවර් එකක් අරන් යන්න තමයි හදන්නේ. ඉතින් මේ හොටෙල් එක තමයි විලා වෝටර් ලිලි. විලා වෝටර් ලිලි එක තියෙන්නේ ගාල්ලේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 2ක් දුරින්. ඉතින් මේක ඉඳන් අපිට ගාල්ලේ බලන්න තියෙන ගොඩක් තැන් වලට යන්න පහසුයි වගේම මේකේ රූම් එකක ප්‍රයිස් එකත් අපිට රීසනබල් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ එක එක ප්‍රයිස් කැටගරි වලින් තියෙනවා. ඒත් එක්කම අපිට ෆැමිලි රූම් එකක් ගන්නත් පුළුවන්, ඩබල් රූම් එකක් ගන්නත් පුළුවන්. අපේ වමනාවන් වලට අනුව තමන් කැමති විදිහට තමන්ගේ අතේ තියෙන බජට් එකට හොඳ රූම් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මේකේ AC තියෙනවා. ඒත් එක්කම හොට් වෝටර් තියෙනවා. අපි ගොඩක්ම මේකට එන්න හේතුව තමයි මොකද අපිට ගාල්ලට ගොඩක් ඉක්මනට යන්න පුළුවන්. අපි අද උදේම තමයි ගාල්ලට ආවේ 10ට වගේ. ඉතින් අපි හිතුවා දවල් දවසේ ගාලු කොටුවේ එහෙම ඇවිදින්න අමාරුයි යව්වත් එක්ක. ඒ නිසා අපි ගෙදරින් එනකොටම හිතුවා මේ පාර ආවහම ගාල්ලේ ගාලු කොටුවේ ඇවිදින්න යනකොට අපි රැට යනවා කියලා. ඉතින් ඒ නිසා තමයි අපි ගොඩක් ළඟින් තැනක් බැලුවේ. ඉතින් ඒ රැටත් ඇවිදින්න හිතාගෙන එන අයට මේ වගේ තැනක් ගොඩක්ම පහසු වෙනවා කියලා අපි හිතනවා. ඉතින් අපිත් ඒ හින්දා තමයි මෙතනට ආවේ. අපිට රැට ඉක්මනට ගිහිල්ලා ආපහු එන්න පුළුවන් නිසා. ඒත් එක්කම තමයි ගොඩක්ම ටවුන් එකේ නෙමෙයි මේක තියෙන්නේ. ටවුන් එකට කිලෝමීටර් 2ක් වගේ දුරින් තියෙන්නේ. නමුත් ටවුන් එකේම නෙමෙයි නොවන නිසා අපිට ගොඩක් අර කාර්ය බහුලත්වයක් මෙතන නැහැ. ඒත් එක්කම මේකේ තව ස්විමින් pool එකක් තියෙනවා. මේකේ sea view එකක් එහෙම තියෙන room නැහැ. මොකද ගාල්ලේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 2ක් විතර ඇතුළට එනකොට අපිට sea view එකක් බලා ගන්න බෑ. හැබැයි මේකේ අපිට pool එකක් තියෙනවා. එතකොට beach එකේ කෙනෙක්ට පුළුවන් මෙහි pool එක use කරන්න. ඉතින් pool එකට වෙනම charge කරන්නේ අපිට room එකේ charge එකෙන්ම pool එකත් පාවිච්චි කරන්න පුළුවන්. Good morning village behave family. ඉතින් ඔන්න අද අපි ඉන්නේ විලා වෝටර් ලිලි එකේ. ඉතින් ඊයේ තමයි අපි ආවේ. ඉතින් ඊයේ room tour එක ගැන ඔයගොල්ලන්ට අරන් ආවා. ඉතින් දැන් අපි ආවා pool side එකට. දැන් වෙලා උදේ 6:00ට විතර ඇති. ඉතින් අපි ටී එකක් ගන්න කියලා තමයි ආවේ. ඒත් එක්කම අපි හිතුවාද breakfast එකත් මෙහෙම ගන්නවා කියලා. ඉතින් දැන් තමයි හරියටම හොටෙල් එක වටේ ඇවිදින්නේ. ඉතින් අපි ආපු වෙලේ ඉඳන් ඇවිදින්න ගියා. ඉතින් මේකේ වොෂ්රූම් තියෙනවා. සාමාන්‍යයෙන් එළියෙනුත් pool use කරන අයට හොටෙල් එකෙන් පිටේ ඉඳලා හදිස්සියේ දැන් අපි කෑම ගන්නවා නම් එහෙම use කරන්න තියෙනවා. ලේඩීස්ලාට වෙනමයි මේල්ලාට වෙනමයි තියෙනවා. ඊට පස්සේ අපිට ඕනනම් එළියෙන් ඉඳන් අපේ breakfast එක ලන්ච් එක ඩිනර් එක උනත් arrange කරගන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙම නිදහසේ ඉන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම pool එකේ changing room එකකුත් තියෙනවා. pool use කරන අයට room එකට යන්න කලින් change කරගන්න ඕන නම් changing room එකකුත් pool එක ළඟම තියෙනවා. මේක කියන්න බැරි වුණා. මේ හොටෙල් එක 3 star hotel category එකෙන් තමයි යන්නේ. මේ තියෙන්නේ changing room එක. ඒකේ මිරර් එකකුත් තියෙනවා. තාම pool එක clean කරේ නැහැ ඒගොල්ලෝ. ඉතින් මේකේ මැස්සෝ හැම වෙලාවෙම ඉන්නවා. තාම අපිට pool එකට බහින්න බෑ. අනිත් එක තමයි මම මේකේ pool එකක් තියෙනවා කියලා දැක්කා. ඒ වුණාට හිතාගෙන ආවම ගෙදරින්ම හිතාගෙන ආව pool එකට බහින්නේ නැහැ කියලා. මේ
මුහුදේ නම් පොඩ්ඩක් නාන්න ආස හිතුණා ඊයේ තල්පේ බීච් එකට ගියාම. ඉතින් අපි තල්පෙටත් ගියා, උණවටුනටත් ගියා, ඊයේ ජංගල් බීච් එකටත් ගියා. ඒ තැන් තුනෙන්ම එකටම තල්පේ හොඳයි. ඊට පස්සේ අනිත් එක උණවටුනත් හොඳයි. උණවටුනත් හරියට ඇල්ල වගේ ගොඩක් ඉන්නේ ෆොරින් අය. ලෝකල් ට්‍රැවලර්ස්ලා ගොඩක් අඩුයි. ඒ නිසා අනිත් එක තමයි එතන ස්නොක්ලින් එහෙම කරන්න බෑ. ඩයිවින් වලට තමයි ගොඩක් උණවටුන හොඳ. ඉතින් ඒ නිසා අපි හිතුවා තල්පේ නානවා කියලා. මොකද තල්පේ තියෙනවනේ අර වලවල් තියෙනවා. ඊට පස්සේ නිකන් ස්වභාවික නාන තටාක වගේ තියෙනවා. ඒවා ස්වභාවික නෙමෙයි. හැබැයි අර ඉස්සර පොල්ලෙලි පොඟවන්න වගේ හදපු වලවල්නේ. ඒ වුණාට ඒවා ගොඩක්ම සේෆ්ටිත් තියෙනවා. වතුරත් ලස්සනයි. උදේට තව ගොඩක් ලස්සන ඇති. අපි ඊයේ ගියෙත් 11ට 12ට වගේ තමයි උණවටුනට මේ තල්පෙට ගියේ. ඒ වෙලාවෙත් ලස්සනයි. දැන් ඊට වඩා ලස්සන ඇති. මාළු ඉන්නවා, කෙස්බෑවෝ ඉන්නවා. ඉතින් ඒ නිසා අපි හිතුවා අද නාන්න අපි තල්පෙට යනවා කියලා. තමයි මේ හොටෙල් එකේම රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. මේකේ නවතින කෙනෙක්ට වගේම නවතින්නේ නැති කෙනෙක්ටත් රෙස්ටෝරන්ට් එකට එන්න පුළුවන්. ඒත් එක්ක මේකේ මෙනු එකක් තියෙනවා. අපිට රීසනබල් ප්‍රයිස් එකකට අපිට ඕනි විදිහට අපිට කෑම ඕඩර් කරගන්න පුළුවන්. ඒත් එක්කම තමයි මේ හොටෙල් එකේ හැමදේම ක්ලීන්. ඒත් එක්කම ගොඩාක් දේවල් නැති වුණත් රූම් එක හරි ක්ලීන් එකට තියෙනවා. අත්‍යවශ්‍ය දේවල් ටික දීලා තියෙනවා. ඉතින් හොට් වෝටර් තියෙනවා. ඒ සාමාන්‍යයෙන් ෂවර් එක තියෙන්නේ ටික පීල්ලක් වගේ. නමුත් ඒකෙන් හොට් වෝටර් එනවා. ඒත් එක්ක ඒරියා එක තියෙනවා. ඒ ගොඩාක්ම ලොකු ඉඩකඩක් නොතිබුණාට පිරිසිදුවට පිළිවෙලට ඒ ටික තියෙනවා. ඒත් එක්කම ඩබල් ඇඳක් තියෙනවා අපේ රූම් එකේ. ඒත් එක්කම සාමාන්‍යයෙන් ලොකු මිරර් එකක් එක්ක ඩ්‍රෙසින් ටේබල් එකක් තියෙනවා. ෆෑන් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ඉන්නේ දවසක් නිසා ඒ දවසකට අපිට අත්‍යවශ්‍යම ඕනි කරන දේවල් ටික ඔක්කොම මේ රූම් එකේ තියෙනවා. ඉතින් මේකේ තවත් වැඩි විස්තර අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් ඕගොල්ලොත් ගාල්ලේ එන්න හිතාගෙන ඉන්නවා නම් අඩු ප්‍රයිස් එකකට තැනක් හොයනවා නම් ගාල්ලෙන් ටිකක් දුරට වෙන්න නිදහසේ නිස්කලංක තැනක් හොයනවා නම් මං හිතනවා විලා වෝටර් ලිලි ඕගොල්ලන්ටත් හරියයි. ඉතින් තව දෙයක් තමයි මේක අපි ස්පොන්සර් කරන වීඩියෝ එකක් නෙමෙයි. අනිවාර්යයෙන්ම අපේ ඔනස්ට්ම රිවිව් එක අපි ගොඩක් වෙලාවට රූම් බලන්නේ booking.com එකෙන්. හැබැයි ඒකෙන් බලලා අපි කතා බහ කරලා තමයි booking එක දාගන්නේ. ඉතින් ඒ වගේම දැන් සති දෙක තුනක් තිස්සේ අපි මේ ගාල්ලේ හොටෙල් බැලුවා. ඉතින් ඒකෙන් මගේ හිත ගියේ මේ රූම් හොටෙල් එකට. ඉතින් මේක වීඩියෝ කරනවා කියලාවත් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් මේක අපේ ඔනස්ට්ම රිවිව් එකක්. ඉතින් කවුරු හරි මීට කලින් මේ හොටෙල් එකට ඇවිත් ඉන්නවා නම් මේ හොටෙල් එක ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් මං කියපු විස්තර වෙනස් වෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් ඒක අපිට කමෙන්ට් කරලා කියන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේ හොටෙල් එක ගැන දන්නවා නම් අනිත් අයටත් දැනගන්න ඒ දේවල් කමෙන්ට් කරන්න. ඉතින් ආයෙමත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඕගොල්ලෝ හම්බෙන්න එනකම් ඕගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න උත්සාහයි.